සුබම සුබ දවසක් වේවා. උතුම් වූ සෙනවිරත්න කඩවර උන්වහන්සේ ඇතුළු කඩවර හත් කට්ටුවේගේම පිහිටයි ඔබ හැම දිනාටම. අද මා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දරුවනේ වෙනදා මෙන් මේ බොහෝ පිරිසක් මේ කඩවර උන්වහන්සේ සඳහා ගොටු කැප කරන ආකාරය පිළිබඳ ඒ වගේම එයින් ගොටු තිබ්බාට පස්සේ Tamanට කොහොමද ඒ අයහපත් ඒවා කොහොමද මෑණියනි මේ ගැන ටිකක් පැහැදිලි කරන්න කියලා තමයි මේ දරුවන් අහන්නේ නිතර කතා කරලා. මෙහෙමයි පුතේ. ඇත්තටම දැන් මේ කඩවර උන්වහන්සේ සඳහා දැන් සමහර දරුවෝ අහනවා මෑණියනි දැන් තමන්ගේ භූමියේ පොළොටු ගොටු තියන්න සුදුසු නැහැ නේද කියලා. ඔව් දරුවනි අනිවාර්යෙන් දැන් අපි මේ එක්ක තමන්ගේ අර භූමිය කියන්නේ දේවස්ථානයේ තියෙන තොරණේ වේවා නැත්නම් ගොටු 1 නැත්නම් 3 2 7 ඔය වගේ දෙනවා. ඉතින් ඒ අවස්ථාවට තමන්ට කිරිගොටු කැප කරන්න පුළුවන්. ඒ වගේම තමා මම පුතේ මේ ගොටු සම්බන්ධව තියෙන වෙලාව දවස ඒ සියලුම දේවල් වීඩියෝ කරලා තියෙනවා. ඔබ හැමදෙනාම ඒවා අහන්න නරඹන්න. ඒ වගේම තමාමයි පුතේ පුලුටු ගොටුවක් අනිවාර්යෙන් මේ කම්බිලි දෙවියන් වෙනුවෙන් අනිවාර්යෙන් කැප කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඔය ගොටු වල උනත් රහස් ඒ කියන්නේ ස්වභාවයේ තියෙනවා පුතේ. ඒ කියන්නේ දැන් ඕවට අර සාමාන්‍ය ඇදුරු කෙනෙක් කරනකොට ඕවා නිසියාකාරව කරනවා. නමුත් පුතේ ඕවගේ රහස් තියෙනවා. ඇත්තටම ඔය තමන්ගේ දේවල් දියුණුවට කැඹුරු මාලාව වැඩි කිරීමට ඒ වගේ විවිධ පැතිකඩ තියෙනවා. ඉතින් ඒ තමන්ගේ ඒ කාරණාවට අනුව තමන් ඒ ගොටු කැප කිරීමට තමන් තීරණය කරන්න ඕන. මොකද දැන් මම අර කලිනුත් කියලා තියෙනවා දැන් කඩවර කියන්නේ දේවස්ථානයක එහෙම නැත්නම් කඩවර දේවාලයක් කරන කෙනෙක් නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ප්‍රධාන පත්තිනි ගම්බාර විෂ්ණු දෙවියන්ගෙන් වගේ ප්‍රධාන දේවතල වලින් එන වරම් මාලාවකින් වැඩ කරනවා නම් පුලුටු ගොටු ඇත්තටම කැප කරන්න කියන්නේ භූමිය කොහොමත් බෑ. ඉතින් එහෙම වුණාම අනිවාර්යෙන් භූමියෙන් පිටත තමා දෙන්නේ. කියන්නේ තමන් ඒ වැඩ කරන දේවලෙන් පිටත තමා මේ පුලුටු ගොටුව කැප කරන්නේ. ඉතින් ඒවටත් දින තියෙනවා, ඒ වගේම වේලාව තියෙනවා, ඒ දේවල් තියෙනවා. ඉතින් දැන් සමහර දරුවෝ අහන්නේ මෑණියනි මේකට වෙලාවක් තියනවා වගේ අපිට එහෙම වෙලාවක් දෙන්න පුළුවන්ද? පුතේ මම අර කියනවා වගේ මේ ගොටු කැප කරනකොට පළාතින් පළාතට වෙනස් වෙනවා. ක්‍රම සහ විදි වෙනස් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි කොච්චර මොනවා කිව්වත් පුතේ දැන් සමහර අවස්ථාවලදී දැන් ඔය කිරිගොටු දෙන්නේ මේ වෙලාවට කියනවා. ඒ වගේම දැන් මේ පුලුටු ගොටුව තියෙන්නේ හවල් වෙලාවට වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ ජාමේ අල්ලන්න ඕන. අනිත් එක තමයි පුතේ මම අර හැමදාම කියනවා වගේ Tamanට ආවේනික ඒ කියන්නේ Tamanට එන ඥාතියන් නෙමෙයි තව කෙනෙකුට තියෙන්නේ. Tamanගේ දෙවොල වෙනයි තව කෙනෙක්ගේ දෙවොල වෙනයි. ඉතින් ඒ වගේ Tamanටම ඒ කියන්නේ Tamanගේ ඥාතියා ඒ කියන්නේ Tamanට බලය ගේනවා වගේම ඒ හරහා Taman ඒ ඥාතියාගේ සිත සතුටු වෙන විදිහට Taman වැඩ කරගන්න ඕන අනිවාර්යෙන්. එහෙම නැතුව කෙනෙක් කරනවා කියලා ඉවරලා ඒ දේ බලලා කරලා හරියන්නේ නැහැ. ඒ හැමදේම තීරණය කරලා තමයිමයි පුතේ මේ ගොටු මාලාව කැප කරන්න ඕනේ. මේ ඉතින් එහෙම නැතුව දැන් අර සමහර අවස්ථාවලදී දැන් සමහර දරුවෝ ඉන්නවා වරමක් කියලා කොහින් හරි කිව්ව පමණින් අර හැමදාම මං කියන කතාව තමයි හිතුමතේට දෙවුලක් හැදුවා වැඩ කරගෙන යනවා. අනිත් කාරණාව තමයි පුතේ තමන්ට දැන් මේ වරම් මාලාව මුලින්ම පරික්ෂා කරලා ඊට පස්සේ තමන්ගේ මේ දෙවොල් යහන් විවර කරලා ඊට පස්සේ තමන්ගේ මේ සද්ද පූජාව ගොටු මාලා කැප කරලා ඒ සෑම දෙයක්ම කරනවනේ ගුරුවරයෙක් විසින්. ඉතින් එහෙම වුණාට පස්සේ තමන්ට ඇත්තටම ගැටලුවක් නෑ ඒවා කරගෙන යන්න. අනිත් කාරණාව තමයි පුතේ මේක හොඳට මගේ දරුවෝ මතක තියාගන්න. දැන් තමන්ට සුදුසු දේවල් තියෙනවා. පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. මොකද දැන් සමහර දරුවෝ ගත්තාම තමන්ගේ මේ පේන වරම වගේම අඳුන් වරමක් වේවා එහෙම නැත්නම් ඖෂධ වරමක් වේවා
ඒ වගේම Tamanට අර කෙනෙක්ගේ දෝෂ කැපුමට යන්තර මන්තර දැමීමට ඒ වගේම යම් කිසි භූමියක ගිහිල්ලා ඒ දෝෂ කපා අයින් කිරීමට ඒ වගේ හැකියාව තියෙන දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ මුල්ම කාලේ කියන්නේ වරම Tamanට ලැබුණ දවසේ ඉඳන්. නමුත් සමහර දරුවෝ ඉන්නවා පුතේ එක්කෝ පේන වරම එහෙම නැත්නම් ඊට එහා දෙයක් නැහැ. අනිත් කාරණාව තමා පුතේ දැන් Tamanට ඒ පිළිබඳ අනිවාර්යෙන් පුතේ Taman මේ Tamanට දැන් සමහර අවස්ථාවලදී ඥාතියා කියන නුඹට මේ දේවල් කරන්න පුළුවන් කියලා. නමුත් පුතේ මේ කියන්නේ Taman යම්කිසි කෙනෙක්ගේ බන්ධනයක් කපනවා නම් ඒවට අන්තිමට පුතේ Tamanගේ මන්ත්‍ර ටික ඒ වගේම දැන් ওই සමහර කැපුම් මන්ත්‍ර තියෙනවා. සමහර දරුවන්ගේ ඥාති ඉර වෙනවා, දිෂ්ටි මාලාව ඉර වෙනවා. ඒ වගේ විවිධ පැතිකඩ තියෙනවා පුතේ. ඒ නිසා තමා පුතේ ගුරු ඇසුරක් ලබා ගන්න කියන්නේ. එහෙම නැතුව Taman මේ හිතුමත කිසි දෙයක් දන්නේ නැතුව මට මේ දේ පුළුවන්, අර දේ පුළුවන් කියලා කරන්න යන්න එපා පොලේ. මොකද හුඟක් දුරට සමහර අවස්ථාවලදී ඕන් ඔය වැරදි දේවල් වලින් තමා තමන්ගේ මේ ඥාතියා සිර වෙන්නේ. ඒ වගේම තමන්ගේ මේ වරම් මාලාව, ඒ වගේම තමන්ගේ මේ දෙවොල් යහන් ඒවා ඒ ආකාරයෙන් එක එක ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අනිත් කාරණාව තමා දැන් තමන්ගේ දෙවොලෙන් තමන්ගේ කියන්නේ දැන් මේ බොහෝ දෙනෙක් කතා කරලා කියන්නේ මෑණියනි මම වසරයි 2යි වරම් මාලාව අරගෙන ඒ වගේම කරගෙන යනවා. නමුත් දැන් හිටපු ගමන් සේනාව අඩුයි, කැමරුම් මාලාව අඩුයි. මොකද මේ හේතුව කියලා. අනිත් එක දෙනවා කියන්න දෙන්නේ පුතේ දැන් මේ දරුවෝ කතා කරලා අහනවා මෑණියනි මට පුළුවන් ද මගේ දෙවොල් යහන ටිකක් බලා ගන්න. එහෙම නැත්නම් මං ගැන බලන්න පුළුවන්. පුතේ මම කරුණා කරලා ඔබ හැමදෙනාගෙන්ම ඉල්ලන්නේ අර මම විදේශගත දරුවෙක් වෙනුවෙන් නම් අර ඊයේ පෙරේදා වීඩියෝ එකක් කරා. මොකද ඒ දරුවෝ අර දුරක ඉන්න නිසා අර බාරයක් වීමට ඒ වගේම Tamanට කරදරයක් තියෙනවා නම් ඒකට බාරයක් වීම පඳුරක් අයින් කිරීමට වගේ. එහෙම නැතුව පුතේ මේ මව්බිම තුල ඉන්න දරුවන්ට තමන්ගේ යම්කිසි දෙවලක හිරයක් වේවා, තමන්ගේ ඥාතියාගේ දෝෂයක් වේවා, වෙනත් භූමියක දෝෂයක්, ඒ වගේම වෙනත් යම්කිසි ප්‍රශ්නයක් වේවා, ඒ අය අනිවාර්යෙන් මාගේ දෙවලට පැමිණෙන්න ඕන. එහෙම නැත්නම් තමන්ට හොඳයි කියන තැනකට ගිහිලා තමන් මේ දේවල් අනිවාර්යෙන් බලා ගන්න. මොකද මම බොහෝම කරුණාවෙන් කියන්නේ මේ දරුවන්ට මම මේ දුරකථන මගින් මේ ගනුදෙනු කරන්නේ නැහැ. ඔයාලා මට සමහර අවස්ථාවලදී කියන මෑණිනි මම ඔබතුමියගේ account එකට මුදල් බැර කරන්නම් මට මේ ටික දැනගන්න පුළුවන්ද කියලා. පුතේ මම එහෙම කවදාවත් කරන්නේ නැහැ. Tamanට අනිවාර්යෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගේ දෙවලට පැමිණෙන්න. ඊට පස්සේ ඒ ප්‍රශ්නය හරහා මම ඒකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අර කියනවා වගේ ඔබගේ යම්කිසි දෝෂ තියෙනවා නම් ඒ දෝෂ අයින් කරගන්න. ඒ වගේම තමන්ගේ මේ භූමියේ දේවල් තමන්ට තමන්ගේ වරම් මාලාව තුළින් තමන්ගේ යහන තුළින් පෙනෙන්නේ නැත්නම් ඒ කියන්නේ වෙනදා වගේ නිවැරදිතාවයෙන් තාමට පේන වරම පෙනෙන්නේ නැත්නම් යම්කිසි ස්ථානයකට ගිහිලා බලලා සොයලා ඒ තියෙන දෝෂ අයින් කරගෙන වැඩ කරගන්න. හිතුමතේට නම්මයි පුතේ මේ දේවල් යහන් කරන්න යන්න එපා. නිතර තමන්ගේ ඉවසීම ඒ වගේම අර ඥානෙ තියෙන්න ඕන, අවබෝධය තියෙන්න ඕන. පුතේ වීඩියෝ එකක් බැලුවත් ඒක තමන් බලන්න. මේකෙන් මට මොනවද පුළුවන් ගන්න ප්‍රයෝජන. ඒ වගේ තමා දැන් ඔය ගොටු කැප කරන වෙලාවට උනත් තමන් දැනගන්න ඕනේ මේක කිරි ගොටුවක්, මේක පුලුටු ගොටුවක්, මේක මේ වෙලාවට, මේක මේ දවසට. ඒ හැමදේම තීරණය කරලා තමන්ට නොතේරෙනවා නම් පුතේ අනිවාර්යෙන් දන්න කෙනෙක් ලව්ව මේ ගොටු මාලා කැප කරන්න හිතුමතේට මේ කඩවර ගොටු තියන්න යන්න එපා. ඉතින් ඒ වගේම තමා මම බොහොම ස්තුතිවන්ත වෙනවා මාගේ වීඩියෝ වල ලයික් කරනවා, කමෙන්ට් කරනවා, අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් ඔබ හැමදිනාටම යහපත් කාලයක් උදා වේවා. තමන්ගේ මේ දෙවොල් යහන් බලවත් වෙලා, තමන්ගේ මේ කැමරුම් මාලාව වැඩි වෙලා, තමන්ගේ මේ යම්කිසි කෙනෙකුට පිහිටක් වෙලා, තමන්ටත් තමන්ගේ ඥාතියටත් තමන්ගේ මේ බලය දෙන දෙවියන් වහන්සේලාටත් යහපත් දෙයක් සිද්ධ වේවා. ඒ වගේම ඔබ හැමදිනාටම කඩවර උන්වහන්සේ ඇතුළු කඩවරහත් කට්ටුවේගේම පිහිටයි.